මාතලේ ගිරි කන්දකට මැදිව අනාදිමත් කාලයක පටන් බොහෝ රහස් සඟවා ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ග්‍රන්ථාරූඪ වූ මාතලේ අලු විහාරයයි මේ. බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී උපුල්වන් දේවතාවුන් වහන්සේට මෙම ස්ථානයේ පුරාණ දෙවලක් ඉදිකර ඇත. ගම්මුන් කියන ආකාරයට මෙම දෙවුලේ ඉතාමත් හාස්කම් පා ඇත. එවක අපමහා සංඝරත්නය මුඛ පරම්පරාවෙන් රැකගත් උරුමය වන්නා වූ දහම රැකගෙන ඒමට අසීරු කාලයක් වූවා. ඒ මන්ද දුර්භීක්ෂ බිය, රෝග බිය, සාගතය යන ව්‍යසනවලින් පිවිතුරු දහම රැක ගැනීමට අසීරු වූවා. එවක සිටි මහා සංඝරත්න ඒ මොහොතේ කතිකා කරගත් ආකාරයට මේ පිවිතුරු දහම ග්‍රන්ථාරූඪ කිරීමට තීරණය කළා. එම දහම ග්‍රන්ථාරූඪ වූ මාතලේ අලු විහාරයයි මේ. ක්‍රිස්තු පූර්ව පළවන සියවසයේදී වට්ටගාමිනී අභය යන රජු විසින් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කර ඇති බව පුරාණ ග්‍රන්ථවල සඳහන් වේ. මෙවන් පුණ්‍ය භූමි සුවහසක් ජනී ජනයාට එකල රජදරුවන් විසින් ආරක්ෂා කර දී ඇත්තේ මන්ද අපගේ ආදී මුතුන් මිත්තන් රැකගත් මේ සම්පත් රැක ගැනීම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අපගේ යුතුයකමක් නොවෙත. මහා විහාර භික්ෂූන් වහන්සේලා උගත් දහම ඉතාමත් පරිශ්‍රමයකින් ත්‍රිපිටක විනය සූත්‍ර අභිධර්මය මෙන් ග්‍රන්ථාරූඪ කළා. එමගින් නුඹගේත් මාගේත් පිවිතුරු දහම ආරක්ෂා කර ගැනීමට හැකි වූවා.
පමණක් සිතට නැගේවා